අවුරුදු 800කට කලින් ජීවත් වුණ අඳුරු මායාවන් භාවිතා කරන මායාකාරයන් මිනිස් සංහතියම ලෝකයෙන් නතුගාලා දාන්න ඉතාමත් භයානක වසංගතයක් තමන්ගේ අඳුරු මායා බලයෙන් නිර්මාණය කරනවා. ඒ වසංගතයෙන් තමන්ගේ පවුල විනාශ වුණ එක නයිට්වරයෙක් තවත් නයිට්වරු කණ්ඩායමක් එක්ක ඒ මායාකාරී ජීවත් වෙන ගුහාවට ගිහින් ඒ මායාකාරියට ගිනි යමුණ කඩුවකින් පහර දුන්නම අවසාන මොහොතේ මේ මායාකාරිය කෝල්ඩර් කියන එයාට පහර දුන්න රණශූරයාට ශාපයක් කරනවා. මේ ශාපෙ නිසා කෝල්ඩර් අමරණීය වෙලා සදාකාලිකවම තමන්ගේ පවුල නැති වුණ වේදනාව දරාගෙන මහ පොළොව මත ජීවත් වෙලා. හැබැයි මේ සිද්ධිය වෙලා අවුරුදු 800ක් ගත වුණ තැන මායාකාරයන් දඩයම් කරමින් ජීවත් වෙන අමරණීය කෝල්ඩර්ට ආයමත් අතීතෙ සිද්ධ වුණ අත්පසුවීමක් හින්දා මේ මායාකාරියගේ දරුණු බලපෑමකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හැබැයි මේ වතාවේ නම් කෝල්ඩර්ට මායාකාරියත් එක්ක හැප්පෙන එක තරම් ලේසි වෙන්නේ නැහැ. ඉතින් මේක ගොඩක් අයට මග ඇරුණ සුප්‍රීම ෆැන්ටසි ඇක්ෂන් කැටගරි වලට අයිති වෙන මූවි එකක්. එහෙනම් අපි වැඩි කතා නැතුව කෙලින්ම යමු සුපිරි නළු වින් ඩීසල් රංගනයෙන් දායක වෙන 2015 රිලීස් වුණ The Last Witch Hunter කියන මූවි එක බලන්න. මේ මීට අවුරුදු 800කට කලින් කළු වසංගතය කියන භයානක මායාකාරියක් නිර්මාණය කරපු වසංගතයක් පැතිරීගෙන ගිහින් අහිංසක මිනිස්සු 100,000 ගාණක් මැරුණ කාලයක්. මේ මායාකාරියගේ දුෂ්ටකම් ඉවස ගන්න බැරි තැන හිමකඳු තරණය කරගෙන කෝල්ඩර් කියන දක්ෂ රණශූරයා එනවා තවත් නයිට්වරු කීප දෙනෙක් එක්ක මායාකාරිය ජීවත් වෙන තැන හොයාගෙන. එයාව විනාශ කරලා මේ ලෝකයේ වසංගතයෙන් ගලව ගන්න. කෝල්ඩර් එක්කින් අනිත් කට්ටිය අයිති වෙන්නේ අතීතයේ ඉඳලා මායාකාරයෝ මිනිස්සු අතර සාමය පවත්ත ගන්න මැදිහත් වෙන ඇක්සන් නැරෝ කියන රහස් සංවිධානයට. මේ අයගේ වගකීම තමයි සාමය කඩ කරලා මිනිස්සුන්ට විරුද්ධව වැඩ කරන මායාකාරියන්ව දඩයම් කරන එක. කොහොම හරි මේ ගස්වල තියෙන කූඩුවල ඉන්න අඳුරු මායාවෙන් නිර්මාණය කරපු මැස්සෝ තමයි මේ වසංගතයේ ලෝකෙ පුරාම පතුරවන්නේ. දැන් කෝල්ඩ් එක්ක මේ අය හැමෝම මායාකාර රැජින ජීවත් වෙන යෝධ ගහ ඇතුළේ තියෙන ගුහාවට යනවා එයාව විනාශ කරලා දාන්න. මේක ඇතුළේ ගොඩක් අඳුරුයි. මේ මායාකාරියගේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම ඉවර කරන්න නම් එයාගේ හදවත තමයි විනාශ කරලා දාන්න ඕන. හදවතට පණ තිබුණොත් ආයෙම කවදා හරි දවසක මේ මායාකාරියට මේ ලෝකෙට එන්න පුළුවන්. කොහොම හරි ඩෝලන් කියන පූජක පදවිය දරන කෙනාට තමයි ඇක්සන් ක්‍රොස් කියන සංවිධානයෙන් කෝල්ඩර්ව හසුරවන්න වගේම කෝල්ඩර්ට විශ්වාසවන්තව ඉන්න පවර්ලා තියෙන්නේ. මේ අය ගොඩක් ඇතුළට යද්දී ඔයාගෙන ආව රැජින ඉස්සරහින් මතුවලා මන්ත්‍රයක් මතුරන්න ගද්දී මෙතනින් එක නයිට් කෙනෙක් අතේ තියෙන පොරෝකින් දමලා ගැහුවත් ඒක මායාකාරියට වදින්නේ නෑ. යා අතුරුදහන් වෙන හින්දා. දැන් ඉතින් කරන්න දෙයක් නැති හින්දා ගහපු කෙනාම පොරව ගලව ගන්න යද්දී මායා බලයෙන් පොරව මිටෙන් උල්මතු වෙලා ඒවට මෙයාගේ අත තුවාල වුණාම ඒ විසෙන් මෙයාව බිම ඇදගෙන වැටලා කටෙන් මැස්සෝ එළියට එද්දී හැංගිලා ඉන්න රැජිනගේ විකෘති සත්තු මේ අයට පහර දෙන්න ගන්නවා. ඒ හින්දා ඉක්මනටම ක්‍රියාත්මක වෙන කෝල්ඩ් එයාගේ විශේෂ ගිනි ගන්න කඩුවත් අරගෙන මේ විකෘති සත්තුන්ට පහර දෙන්නේ මායාකාරීව වගේම මේ අයවත් මරන්න පුළුවන් එකම දේ ගිනි ගන්න යකඩ කඩුව හින්දා. නිකන් ගිනි තිබ්බට මෙයාලා මැරෙන්නේ නෑ. අනිවාර්යයෙන්ම ගින්නයි යකඩයි එකට තියෙන වෙලාවට පහර දුන්නොත් විතරයි මේ අය මැරෙන්නේ. ඒ හින්දා මෙතන සටන යද්දී මායාකාරිය හොඳට තමන් සටන් කරන දිහා බලාගෙන ඉන්නවා කියලා දකින කෝල්ඩ් එයාගේ පස්සෙන් ගුහාව ඇතුළට යනවා. මෙතනදී මායාකාරිය අතුරුදහන් වුණත් හැබැයි දිගටම ඇතුළට යන කෝල්ඩර්ට වසංගතයේ මැරුණ එයාගේ දුවගේ ආසම ලීකුරුල්ලා මෙතන බිම තිබිලා හම්බෙනවා. ඉක්මනට ගිහින් මේක අතට ගත්තම වසංගතයේ එන්න කලින් තමන්ගේ පවුලත් එක්ක ගත කරපු ලස්සන අතීතේ කෝල්ඩර්ට මතක් වෙනවා. ඒත් එක්කම දුවගේ වෙස් අරගෙන එන මායාකාරී මෙයාට පහර දෙනවා. ඒකෙන් කෝල්ඩර්ව පහළ තියෙන වලකට වැටුනම එතනින් මතුවෙන මායාකාරී බයිනවා මිනිස්සු කියන જાතිය මියු වගේ බෝ වෙනවා කියලා. මායාකාරී කියන විදිහට එයාට ඕන මිනිස් සංහතියම විනාශ කරලා දාන්න. මේ වෙද්දි මායාවෙන් පොළොව මතුවන වැල් වලින් කෝල්ඩර්ව පොළොව ඇතුළට ඇදලා ගන්න හදන්නේ. ඒත් මෙතන බිම තියෙන කඩුව ගිනි තියන්න පාවිච්චි කරන තෙල් පසුම්බිය දකින කෝල්ඩ් ඒකට ගිනි තිබ්බම මායාකාරී ඉන්න තැන පුපුරලා ඒකෙන් එයාව ගිනි ගන්නවා. හැබැයි කින්නින් විතරක් එයාට හානියක් කරන්න බැරි බව දන්න කෝල්ඩ් ඉක්මනට ඇවිත් එයාගේ පොරවෙන් මායාකාරීට ගහනවා. එයාව ළඟ තියෙන ගහේ හිර වෙන විදිහට. එතනින් පස්සේ ගිනි ගන්න කඩුව අරගෙන මෙයා මායාකාරීව ඉවරයක් කරලා දාන්න හදනකොටම මායාකාරී කෝල්ඩ්ගේ ඇස් වලින් දකිනවා එයා මරණය තමයි ප්‍රාර්ථනා කරන්නේ. ඒ තමන්ගේ පවුල නැතිවුණ එක දරා ගන්න බැරි හින්දා කියලා. ඇත්තටම කෝල්ඩ් හදන්නේ මායාකාරියවත් මරාගෙන මැරෙන්න. ඒ හින්දා ගිනි ගන්න කඩුවෙන් මෙයා මායාකාරියගේ පපුවට ඇන්නම වේදනාවෙන් කෑ ගහන මායාකාරී කෝල්ඩ්ගේ පපුව ඇතුළට අත දාලා එයාගේ හතවත අල්ලගෙන ශාපයක් කරනවා. ඒ ශාපෙට අනුව කෝල්ඩ්ට කවදාවත් සැනසීමක් නැතුව සදාකාලිකව ලෝකෙ මත ජීවත් වෙන්න වෙනවා. ඒ කියන්නේ එයා කෝල්ඩ්ව අමරණීය කරනවා. දැන් කෝල්ඩ්ට ඕන වුණත් එයාට මැරෙන්න බෑ. හැබැයි මේ මායාකාරිය මෙතනදි මැරුණා
වුණත් එයාගේ ශාපේ බලපාන්නේ කෝල්ඩර්ට විතරක් නෙවෙයි. කොහොම හරි එතනින් පස්සේ පෙන්වන්නේ අවුරුදු 800කට පස්සේ ප්ලේන් එකක ඉන්න කෝල්ඩර්ව. එයාට තේරෙනවා ප්ලේන් එක ඇතුලේ මායාකාරියක් ඉන්නවා කියලා. ඒක කන්ෆර්ම් කරගන්න කෝල්ඩර් පොඩි ඇල්පිනිත්තක් වතුරට දාලා ඒකේ පෙන්වන දිශාවට යද්දී ප්ලේන් එකෙන් එළියේ තියෙන කාලුගුණේ අසාමාන්‍ය විදියට වෙනස් වෙනවා. ඒකෙන් මිනිස්සු කලබල වෙද්දී තරුණ ගෑනු ළමයෙක් ළඟට ගිහින් නතර වෙන කෝල්ඩර් එයා ළඟ අනිත් පැත්තේ ඉන්න පැසෙන්ජර්ගේ ඇඟට වතුර වීදුරුව කලලා එයාව මෙතනින් යවනවා. ඒ කරලා එයා හිටිය සීට් එකේ මෙයා ඉඳ ගන්නවා. මේ ළමයා මායාකාරියක්. එයා කෝල්ඩර්ගේ අතේ තියෙන ලාංඡනය දැක්කම තේරුම් ගන්නවා මෙයා විච්ඡන්ට කෙනෙක්. එහෙම නැත්නම් මායාකාරියෝ දඩයන් කරන කෙනෙක් කියලා. මේ කාලෙ වෙද්දී මායාකාරියන්ට මිනිස්සු අතරම ඉන්න පුළුවන්කමක් තියෙනවා. එයාලා මිනිස්සුන්ට හානියක් කරන්නේ නැත්නම් මෙයාලගේ මායාකාරී වැඩ ගැන මිනිස්සුන්ට නොදැනෙන්න හංගගෙන ඉන්නවනම් මේ අයට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි මෙයා ළඟ මායා වැඩවලට ගන්න දේවල් කීපයක් තියෙනවා කියලා කෝල්ඩර් දන්න හින්දා ඒවා ඉල්ලුවාම මෙයා රෙද්දකින් ඔතලා තියෙන දේවල් ටික කෝල්ඩර්ට දුන්නම කෝල්ඩර් කියනවා මේ ටික තෙමා ගත්තේ නැති එක ගැන සතුටු වෙන්න කියලා. ඒක කියන්න හේතුව අපිට මූවි එක අවසන් වෙන්න කලින් දැනගන්න පුළුවන්. කෝල්ඩර් කාලයක් තිස්සේ මේවා හොයන ගමන් ඉඳලා තියෙන්නේ. මේ ඒන්ෂන්ට් රූන් වලට පුළුවන් වැස්ස හුළඟ සීතල රස්නේ වගේම කාලුගුණ තත්වයන් පාලනය කරන්න. මේ ගැන කිසි දෙයක් නොදන්න මේ ළමයා රූම් සෙට් එකම එකට තියාගෙන ඉන්න හින්දා තමයි දැන් ප්ලේන් එක තියෙන අහසේ අසාමාන්‍ය අකුණු සහිත සුළු කුණාටුවක් ඇති වෙලා තියෙන්නේ. හැබැයි අන්තිමට කෝල්ඩර් මේ රූන් ස්ටෝන් ටික වෙන් කරාම තමයි කාලුගුණයේ සාමාන්‍ය තත්ත්වයට එන්නේ. කෝල්ඩර් ඇවිත් තියෙන්නේ මායාකාරියට කරදරයක් කරන්න නෙවෙයි. එයාව මේ කරදරෙන් බේරගන්න. මායාකාරියන් එයාලට පරම්පරාවෙන් ලැබුණු හැකියාවන් එක්ක මිනිස්සු අතරම ජීවත් වෙනවා. ගොඩක් අයට භාවිතා කරන්නේ නැති හින්දා එයාලගේ මායා කර්ම අමතක වෙලා ගිහින්. එහෙමත් නැත්නම් ඒ වගේ බලය අඩු වෙලා තියෙන්නේ. ඒ වුණත් එයාලා ළඟ අදටත් ලොකු බලයක් හැංගිලා තියෙනවා. ශතවර්ෂ ගානක සටනකින් පස්සේ මායාකාරියන්ට එයාලගේ බලය සංගවගෙන මිනිස්සු අතරම ඉන්න අවසරය දීලා තියෙනවා ඇක්සන් නැරෝ කියන සංවිධානය. හැබැයි කිසිම අවස්ථාවක මායාකාරියන්ට එයාලගේ බලය මිනිස්සුන්ට විරුද්ධව භාවිතා කරන්න අවසර නැහැ. හැබැයි ඉතින් සාමය කියන්නේ බින්දෙන සුළු දෙයක්. මොකද තාමත් පරණ විදියට මායාකාරියෝ ලෝකේ පාලනය කරන්න ඕනේ කියන අදහසේ ඉන්න සුළුතරයක් ඒකට අවස්ථාව වෙනකන් බලාගෙන ඉන්නවා. ඒ වගේ නීති කඩ කරන මායාකාරියන්ව දඩයන් කරන වැඩේ අවුරුදු 800ක් තිස්සේ කෝල්ඩර් තමයි කරන්නේ. කෝල්ඩර් වැඩ කරන්නේත් මේ ඇක්සන් නැරෝ කියන සංවිධානයටම තමයි. ඒකෙන් තමයි මේ සාමය රඳවගෙන තියාගෙන ඉන්නේ. මෙයා තමයි 36 වෙනි ඩෝලන් පියතුමා. අවුරුදු 800ක් පුරාවට මේ වෙද්දි ඩෝලන්ලා 30 දෙනෙක් මෙයාට කලින් කෝල්ඩර්ව මෙහෙवला තියෙනවා. ඩෝලන් ළම තමයි කෝල්ඩර්ගේ ඉතිහාසයත් ලියන්නේ. 36 වෙනි ඩෝලන් දැන් ඇවිත් ඉන්නේ කෝල්ඩර්ට රූන් ස්ටෝන් ටික ගන්න පුළුවන් වුණාද කියලා බලන්න. ඩෝලනුයි කෝල්ඩර් යාළුවෝ වගේ ඉන්න හින්දා ඒ දෙන්න අතර කිසිම රහසක් නැහැ. කෝල්ඩර් මායාකාරියන්ගෙන් ගන්න හැම දෙයක්ම එයාගේ මුද්ද පාවිච්චි කරලා විතරක් කරින්න පුළුවන් රහස් සේප්පුවක තැම්පත් කරලා තියාගෙන ඉන්නේ. කොහොම වුණත් දැන් 36 වෙනි ඩෝලන් කෝල්ඩර්ව මෙහෙවන වැඩෙන් විශ්‍රාම ගන්න ඉන්නේ. මේ වෙනකොටත් අවුරුදු 50ක් මෙයා කෝල්ඩර්ත් එක්ක වැඩ කරලා තියෙනවා. ඒත් අවුරුදු 800ටම හම්බුණ හොඳම ඩෝලන් මෙයා හින්දා කෝල්ඩර් නම් කැමති නෑ මෙයා විශ්‍රාම ගන්නවට. හැබැයි ඉතින් මෙයා වයසින්ද වෙන කරන්න දෙයක්වත් නෑ. හැබැයි ඩෝලන් තනතුර බාර ගන්න මේ විද්දිත් අලුත් කෙනෙක්ව පුහුණු කරලා තියෙන්නේ. කොහොම වුණත් මේ වෙලාවේ 1900 මුල් ගණන් වල භාවිතා කරපු ගොඩක් වටින පෑනක් කෝල්ඩර් ඩෝලන්ට තෑග්ගක් විදියට දෙනවා. මේකේ ඩෝලන්ගේ නමත් කොටලා තියෙන්නේ. කොහොම වුණත් කෝල්ඩර් මායාකාරියගේ ශාපෙන් අමරණීය වුණ දවසේ ඉඳන් මේ අවුරුදු 800ම ගෙවලා තියෙන්නේ තනියම. මොකද තාමත් මෙයාට බෑ බිරිඳවයි දරුවවයි මතකෙන් අයින් කරන්න. ඩෝලන්ගේ යෝජනාව තමයි දැන්වත් මායාකාරියෝ දඩයන් කරන එක විතරක් නොකර ජීවිතේ බෙදා ගන්නත් කෙනෙක්ව හොයාගන්න කියන එක. ඉතින් කෝල්ඩර්ට 36 වෙනි ඩෝලන් වැරෙන්න වෙන කිසිම කෙනෙක් විශ්වාස නැහැ. එතනින් පස්සේ විශ්‍රාම ගන්න කලින් ඩෝලන් කෝල්ඩර්ගේ ලිඛිත ඉතිහාසය අවසාන වතාවට එයාට මතක් කරලා දෙනවා. දැන් වැඩ ටික ඉවර හින්දා 36 වෙනි ඩෝලන් 37 වෙනියට පත් වෙන්න ඉන්න ඩෝලන්ට කෝල්ඩර් ගැන දැනගන්න ඕන හැම දෙයක්ම කියලා දෙනවා. මෙයා කියන විදියට ඇක්සන් ක්‍රොස් කියන සංවිධානයේ පරණම කට්ටිය කෝල්ඩර්ට වෙපන් කියන නමින් තමයි කතා කරලා තියෙන්නේ. 36 වෙනි ඩෝලන් 37 වෙනි කෙනාට පවරනවා මොන දේ වුණත් කෝල්ඩර්ව බලාගන්න කියන වගකීම. එතනින් පස්සේ 37 වෙනි ඩෝලන් බිල්ඩින් එකෙන් එළියට යන දිහා කවුරු හරි කෙනෙක් බලාගෙන හිටියත් එයා කවුද? ඇයි මෙතන ඉන්නේ කියන එක මේ වෙලාවේ අපිට පෙන්වන්නේ නැහැ. කොහොම හරි ඊළඟ දවසේ උදේ කෝල්ඩර්ට එන කෝල් එකකින් කියන්නේ 36 වෙනි ඩෝලන් කලින් දවසේ මැරුණා. එයාගේ අවසාන කටයුතු හෙට දවසේ කරනවා කියලා වුණාම කෝල්ඩර්ට හිතා ගන්න බෑ කලින් දවසේ රෑ හොඳට හිටිය ඩෝලන්ට මොකක්ද උනේ කියලා. කෝල් එකෙන් දැනුම් දුන්න විදියටම කෝල්ඩර් අවසාන කටයුතු වලට ඇවිත් ඉද්දි 37 වෙනි ඩෝලන්ට පූජකයන් විසින් එයාගේ කෝල්ඩර්ව මෙහෙවන වගකීම බාර දෙනවා. මේක අවසාන වෙන්නේ රත් කරපු යකඩකින් මෙයාගේ අතේ සංවිධානයේ සලකුණ තියලා. දැන් 37 වෙනි ඩෝලන් එළියට ඇවිත් කෝල්ඩර්ව
හොයද්දි දකිනවා එයා පල්ලියේ සුසාන භූමියට වෙලා ඉන්නවා කියන එක. ඒ හින්දා මෙයා එතෙන්ට ගිහින් කෝල්ඩර්ට එයා ගොඩක් කාලයකට කලින් කෝල්ඩර්ව මුණ ගැහිලා තියෙනවා. මෙතනින් ඉඳන් එයා කෝල්ඩර්ට සේවය කරන්න ලෑස්ති කියලා කිව්වම කෝල්ඩර් අලුත් ඩෝලන්ට අතීත කතාවක් කියනවා. ඒ තමයි මේ සුසාන භූමිය කුඹරක් විදියට තියෙන කාලේ ඉඳන් කෝල්ඩර් මේ තැන ගැන දැනගෙන ඉඳලා තියෙනවා. හැබැයි ඒ ගොඩක් කාලයකට කලින් එතනින් පස්සේ මේ නගරේ හදන කාලේ වෙනකොට වැඩ කරපු කට්ටියට හම්බෙලා තියෙනවා මෙතෙන්ට අඩි 60ක් යටින් තිබිලා වහල්ලු දහස් ගාණක් මැරුණු තැනක්. ඒත් නගරේ හදන අය ඒ ගැන කිසිම දෙයක් ගාණකට ගන්නේ නැතුව මේ නගරේ ඉදි කරලා තියෙනවා. ඒ හින්දා නපුරු අවතාර මේ නගරේ හැමතැනම ඉන්නවා කියලා තමයි ඩෝලන්ට කෝල්ඩර් කියන්නේ. ඉතින් 37 වෙනි ඩෝලන්ට කෝල්ඩර්ව කලින් මුණ ගැහුනේ කොයිදද කියන එක අපිට ඉස්සරහදී දැනගන්න පුළුවන්. දැන් ඉතින් මේ කාලේ තියෙන තාක්ෂණය ගැන කෝල්ඩර්ට කියලා දෙන එක තමයි ඩෝලන්ගේ පළවෙනි වැඩේ. මොකද මේ කාලේ CCTV තිබ්බට අවුරුදු කීපයකට කලින් මේවා තිබ්බේ නැති හින්දා කෝල්ඩර් මේ හැම දෙයක් ගැනම දැනගෙන ඉන්න ඕන. මෙතනදී 36 වෙනි ඩෝලන් මැරුණ විදිය ගැන ප්‍රශ්නයක් තියෙන හින්දා කෝල්ඩර් අලුත් ඩෝලන් එක්ක එනවා මෙතන මායාවට සම්බන්ධ දෙයක් තියෙනවද කියලා බලන්න. හැබැයි සාමාන්‍ය මායාවට සම්බන්ධ කිසිම සලකුණක් මෙතන නැහැ. හැබැයි කාමරේ ඇතුලේ මැරලා වැටලා ඉන්න මැස්ස 3 දෙනෙක්ව දකින කෝල්ඩර් තේරුම් ගන්නවා දොරෙන් කවුරු හරි කාමරේට ඇවිත් කියලා. ඒ හින්දා කෝල්ඩර් තමන් ළඟ තියෙන මතුරුපු වැල් ටිකක් බිමට දැම්මම අඳුරු මායාව එහෙම නැත්නම් ඩාර්ක් මැජික් වල සලකුණු මෙතන මතුවෙනවා. හැබැයි මේ වෙලාවේ ජනෙල් කුඩු වෙලා මේ තැන ගිනි ගන්න පටන් ගත්තම කෝල්ඩර් දැනගන්නවා ඩෝලන්ව මරලා තියෙන්නේ මායාකාරයෝ කියලා. ඒ 37 වෙනි ඩෝලන් කියන විදියට ඇක්සන් ක්‍රොස් සංවිධානයේ ඉතිහාසයේ පුරාවටම කිසිම මායාකාරයෙක් ඩෝලන් කෙනෙක්ව මරලා නැහැ. මේක ඩාර්ක් මැජික් කරන මායාකාරයෝ ඩෝලන්ලට විරුද්ධව කරපු යුද්ධ ප්‍රකාශයක් හින්දා 37 වෙනි ඩෝලන්ට ඕන මේක කරපු අයව හොයාගන්න. මෙතන මායාකර්ම සිද්ධ වුණත් ඒ මායාකාරයෝ වෙනම මන්ත්‍රයක් ජප කරලා තියෙනවා මේ කාමරේ සාමාන්‍ය තැනක් විදියට පේන්න. මොකද එයාලා මෙතන මොකක් හරි දෙයක් හොයලා තියෙනවා. පේන විදියට නම් ආව කට්ටිය ඩෝලන්ව පුටුවක තියලා ගැට ගහලා. ඒ ගැන බලන්න යන කෝල්ඩර්ට එතන තියෙන පොතක් හම්බෙනවා. හැබැයි ඒකේ ඩෙත් කියන වචනේ ලේවලින් කවුරු හරි සලකුණු කරලා තියෙන්නේ. දැන් කෝල්ඩර්ට අලුත් ඩෝලන්වත් ටිකක් සැකයි. මොකද එයා පරණ ඩෝලන්ව මැරෙන්න කලින් මෙතන හිටියා. ඒ හින්දා එයාගේ ඇඟිල්ල තුවාල වෙලාද කියලා බලන්න අතැල්ලුවම තමයි කෝල්ඩර් දකින්නේ ඩෝලන්ගේ අතේ තියෙන පිලුස්සුම් සලකුණු. මෙතනදී තමයි ඩෝලන් එයා මුලින්ම කෝල්ඩර්ව දැක්කේ කොහෙදද කියලා කියන්නේ. 37 වෙනි ඩෝලන්ට වයස අවුරුදු 5ේදී මායාකාරියෝ මෙයාලගේ ගෙට කිනි තියලා. ඒකෙන් මෙයාගේ දෙමව්පියෝ මැරුණත් කෝල්ඩර් තමයි ගිහින් මෙයාව බේරගෙන තියෙන්නේ. කෝල්ඩර්ටත් ඒ සිද්ධිය මතකයි. එතනින් පස්සේ ඩෝලන් කෝල්ඩර්ට උදව් කරන්න අවස්ථාවක් එනකම් බලාගෙන ඉඳලා තියෙනවා. මේක අහගෙන ඉන්න කෝල්ඩර් මෙයාවත් එක් කරගෙන යනවා මැක්ස් කියලා මායාකාරයෙක්ව හොයාගෙන. හැබැයි කෝල්ඩර් දැක්කා එයා 37 වෙනි ඩෝලන්ට දුන්න පෑන එතන තිබුණේ නෑ කියලා. දැන් මේ දෙන්න මැක්ස්ගේ හොටල් එකට ආවම මැක්ස් මීට මායාව පාවිච්චි කරලා මගහැරලා යන්නයි හදන්නේ. පේන විදියට මැක්ස් අන්ධ කෙනෙක් වුණත් එයාට වටපිටාව ගැන හොඳ දැනීමක් තියෙනවා. කොහොමුණත් මෙයාට කෝල්ඩර්ව මගහැරලා යන්න වෙන්නේ නැහැ. ඇත්තටම කෝල්ඩර් මෙයාව හොයාගෙන ආවේ ඩෝලන් මැරුණ තැන තිබිලා හොයාගත්ත ඩාර්ක් මැජික් වලට සම්බන්ධ ශාකයක් ගැන මෙයාගෙන් දැනගන්න. මොකද කෝල්ඩර් හිතනවා මේ වැඩේට මැක්ස්ගේ සම්බන්ධයක් තියෙනවා කියලා. හැබැයි මැක්ස් කියනවා එයා මේකට සම්බන්ධ නැහැ වගේම මේ වගේ තහනම් දේවල් පාවිච්චි කරලා ඩාර්ක් මැජික් කරන කෙනෙක් ඉන්නවා නම් එයා කොහොමටවත් කෝල්ඩර්ට බය නැහැ කියලා. හැබැයි මේ ගැන අහන්න ආව එක මිනිහෙක් ගැන නම් මැක්ස් මෙතනදී විස්තර ටිකක් කෝල්ඩර්ට කියනවා. එතනින් පස්සේ මැක්ස්ට ස්තුති කරලා කෝල්ඩර් එනවා ඩෝලන් එක්ක කායකට. ඇවිත් ටැක්සි එක්ක යන්න ඕන කරන සල්ලි ඩෝලන්ට දීලා එයාව පිටත් කරලා කෝල්ඩර් යනවා මැක්ස් කිව්ව විස්තර වලට ගැලපෙන තැනකට. එයාව හොයාගෙන ආව මිනිස්සයා ඉන්නවද කියලා බලන්න. ඒ වෙද්දිත් පොඩි ළමයෙක් ඩාර්ක් මැජික් වලට රැවටිලා කෝල්ඩර් ආව තැනට ඇවිත් හිටියත් එයාට හරිසිය ගන්න කෝල්ඩර් දරුවා වෙතිනින් පිටත් කරලා අතෑරලා දාලා තියෙන පරණ මල් ශාලාව ඇතුළට යනවා. හැබැයි මේ තැන ඇතුළේ ඉන්නේ පුංචි ගෑනු ළමයෙක්. ඉතින් කෝල්ඩර් එයා ළඟට ගියාම තමයි ළමයාගේ පෙනුම පිරිමි කෙනෙක් විදියට වෙනස් වෙලා එයා කෝල්ඩර්ට පහර දෙන්න ගන්නේ. මේ මායාකාරයා ෂේප් ෂිෆ්ට් කරන ඩාර්ක් මැජික් පාවිච්චි කරන කෙනෙක්. කොහොම හරි කෝල්ඩර් මෙයා වල්ලගත්තම දකිනවා මෙතන කෝල්ඩර් ඩෝලන්ට තෑගි කරපු පෑන තියෙනවා කියලා. ඒ හින්දා කෝල්ඩර් කෙලින්ම මෙයාව අරගෙන එනවා මායාකාරියන් ඉදිරියේ නඩුව අහලා දඬුවම් නියම කරන ඩෝලන්ගේ පල්ලියට. මේ එලික් කියන මායාකාරයා තව කරන භයානක වැඩක් තමයි පොඩි ළමයින්ව කන එක. ඒකට තමයි මෙයා කෝල්ඩර් හරවලා යවපු ළමයාවත් රවට්ටලා මෙතෙන්ට ගෙන්න ගත්තේ. ඉතින් නීති රකින්න මායාකාරයන්ගේ මණ්ඩලය අලුත් ඩෝලන්ව පිළි අරගෙන එලික්ට විරුද්ධ නඩු විභාගෙ පටන් ගන්නවා. ඒ ඩෝලන්ගේ පෑනත් සාක්ෂියක් විදියට අරගෙන. ඒත් එලික් මේ අයට කිසිම ගරුසරුවක් නැතුව කියනවා තමන්ගේ මීමුත්තගේ සීයා වැඩ කරේ ඩෝලන් මරපු මායාකාර රැජිනට කියලා. මෙයාට ඕනේ නැහැ මෙතනින් අනිත් මායාකාරයෝ වගේ මිනිස්සුයි විච් හන්ටර්ස්ලා එක්ක සාමයෙන් ඉන්න. කොහොමුණත් එලික් ඩෝලන්ව මැරුවේ තමන් කියන එක පිළිගත්තත් කෝල්ඩර් එයාගේ අත්දැකීම් වලින් දන්නවා අනිවාර්යයෙන්ම මේකට සම්බන්ධ තව බලගතු කෙනෙක් ඉන්නවා කියලා. මොකද එලික් ළමෙක් විදියට
විදියට ෂේප් ෂිෆ්ට් කරන්න ජප කරපු මන්තරේ පසුගිය අවුරුදු 800ටම කෝල්ඩ් දැකලා නැහැ. ඒක පාවිච්චි කරපු අන්තිම කෙනා තමයි රෙජින. මේ වෙලාවේ අපිට පේනවා ඩෝලන්ගේ පෑන ඇතුලෙන් මැස්සෙක් එළියට එනවා කියලා. ඒත් මේ අය කවුරුත් මේ වෙලාවේ මේක දකින්නේ නැහැ. හැබැයි ඩෝලන්ගේ ප්‍රශ්න කිරීම අතරෙම මේ මායාකාර මණ්ඩලයේ නායිකාව එයාගේ බෙල්ලේ තියෙන යතුරට මතුරලා නියෝග කරනවා එලික් කියන වැරදිකාරයාව මේ කුටීරේ යට තියෙන පාෂාණය ඇතුලේ හිර කරන්න. මොකද එයාට ඕන නෑ රැජිනගෙන එලික්ගෙන් අහලා මේ තරම් කාලයක් තිබ්බ සාමය නැති කරගන්න. දැන් යතුරට පණ ඇවිත් ඒක මෙතන තියෙන පිළිමයක් ඇතුළට ගියාම ඒකට පණ එනවා. මේ අය යුදපටය කියන නමින් තමයි මේක අඳුන්වන්නේ. කොහොම හරි වැරදිකාරයාව පාෂාණය ඇතුලේ හිර කරන එක බාර යුදපටයට හින්දා එයා එලික්ව අරගෙන යනවා ගල් දොරටුවකින් එහා පැත්තට. එතනදී කෝල්ඩ් මායාකාර මණ්ඩලයේ නායිකාව ග්ලේසර්ගේ උරහිසේ ඉන්න පෑනෙන් එළියට ආව සතාව දැකලා ඌ අල්ලගෙන බලද්දි දෙයක් මතක් වෙලා යනවා ඩෝලන්ගේ මිනිහ තියෙන තැනට. ගිහින් හොයා ගන්නවා ඩෝලන්ට මායාකාර රැජිනගේ වසංගත මැස්සන්ව පාවිච්චි කරලා සාපයක් කරලා තියෙනවා කියන එක. ඒ කියන්නේ 36 වෙනි ඩෝලන් මැරිලා නැහැ. හැබැයි එයා මැරෙන ගමන් ඉන්නේ. රැජිනගේ කට්ටියට ඩෝලන්ගෙන් ප්‍රශ්න කරන්න ඕන වෙලා තියෙනවා. ඒ ඩෝලන් එයාලට දැනගන්න ඕන දේ කිව්වද නැද්ද කියන එක තාම මෙයාලා දන්නේ නැහැ. මේ ශාපේ කඩන්න නම් එලික් සේවය කරපු මායාකාරයාව හොයාගෙන එයාව මරන්න ඕන. මේ හැම දෙයකම දවස් දෙකක් වගේ තමයි තියෙන්නේ. ඒ දවස් දෙක ඇතුලේ ශාපේ කැඩුවේ නැත්තම් 36 වෙනි ඩෝලන් මැරෙනවා. හැබැයි මේ වැඩේට යන්න කලින් කෝල්ඩ් 36 වෙනි ඩෝලන්ගේ අතේ ඇඟිල්ලක තියෙන දත් පාරක් දකිනවා. ඒ කියන්නේ මෙයාගේ කාමරේ තිබිලා පොතකින් හම්බුන ලේ පැල්ලම ඩෝලන් හිතලා කරපු එකක්. මෙයා උත්සාහ කරලා තියෙනවා කෝල්ඩ්ට පණිවිඩයක් දෙන්න. ඒ පණිවිඩය තියෙන්නේ ඔයාගේ මරණය මතක් කරගන්න කියලා. මේ කියන්නේ කෝල්ඩ්ගේ මරණය ගැන. දැන් ඉතින් මරණය මතක් කරගන්න මැජික් බෙහෙතක් පාවිච්චි කරන්න ඕන හින්දා කෝල්ඩ් යනවා මායාකාරියෝ විතරක් ඉන්න බායෙක්කට. මේකයි ඉතින් මේ ඉන්න ක්ලෝයිට. ක්ලෝයි එයාගේ හොඳම යාළුවා මිරෙන්ඩා එක්ක තමයි මායාකාරයෝ වෙනුවෙන් මේක කරගෙන යන්නේ. හැබැයි ඉතින් විච්චන්ට කෝල්ඩව දැක්ක ගමන් මේ අය හැමෝම මෙතනින් පැනලා යන්නේ කෝල්ඩ් එන්නේ එයාලගේ අතින් වුණ වැරද්දකට දඬුවම් කරන්න කියලා හිතලා. හැබැයි කවුරු ගියත් තමන් අතින් කිසිම නීති කඩවීමක් වුණේ නැති හින්දා ක්ලෝයි මෙතන නතර වෙනවා. ඒ හින්දා කෝල්ඩ් කෙලින්ම ඇවිත් පරණ මතකයන් බලන්න ඕන කිව්වම ක්ලෝයි ඒකට ලොකු ගාණක් කියනවා. ඒත් ඒ ගාණට කෝල්ඩ් කැමති වෙන හින්දා අකමැත්තෙන් වුණත් ඒ බෙහෙත හදලා දෙන්න ක්ලෝයි කැමති වෙනවා. හැබැයි ඒ මායාකාරියෙන්ව දඩයන් කරන්න නෙවෙයි තමන්ගේ යාළුවෙක්ට උදව් කරන්න කියලා කෝල්ඩ් කිව්වට පස්සේ දැන් මේ බෙහෙත හදලා ඒක චෙරිගෙඩියකට ඇතුල් කරන ක්ලෝයි කෝල්ඩ්ට අනුතුරු අඟවනවා. හීනේ ඇතුළේදී තුවාල වුණොත් හරි මැරුණොත් හරි ඒක මේ සැබෑ ලෝකේ තියෙන ශරීරයටත් සිද්ධ වෙනවා කියලා. ඒත් කෝල්ඩ් තමන් මැරෙන්නේ නැති අමරණීය කෙනෙක් කියන එක ගැන ක්ලෝයිට කියලා මේ චෙරිගෙඩිය කිලිනවා. එතනින් පස්සේ කෝල්ඩ්ට පේනවා අවුරුදු 800කට කලින් එක්සන් ක්‍රොස් කියන සංවිධානයේ කට්ටියත් එක්ක මායාකාර රැජින දඩයන් කරන්න ගිය විදිය. එතනින් පස්සේ ගහ ඇතුළට යන කෝල්ඩ් දකිනවා එයා කඩුවෙන් යන්න හින්දා රැජින මැරිලා වගේම එයාගේ බාගෙට ගිනිගත්ත ශරීරෙත් එතන බිම දන ගහගෙන ඉන්න විදිහ. හැබැයි කෝල්ඩ්ට එතනින් එහාට වුණ දේ දැනගන්න වෙන්නේ නැහැ. මොකද 36 වෙනි ඩෝලන්ට පහර දුන්න දවසේ රෑ 37 වෙනි ඩෝලන් ගොඩ නැගිල්ලෙන් එළියට එන දිහා බලාගෙන හිටිය මායාකාරී රැජින ආයමත් මේ ලෝකෙට ගෙන්න බලාගෙන ඉන්න බිලියන් කියන මායාකාරයා ඇවිත් කෝල්ඩ් වල්ලගෙන තියෙන හින්දා එතනින් පස්සේ මෙයාට සිහියෙද්දි සුදු යකඩ වලින් හදපු දන්වැලක් දාලා බෙලියල් කෝල්ඩ් විහිර කරලා තියෙන්නේ. බෙලියල් කැමති නැහැ අතීත මතක හාරා උස්සලා කෝල්ඩ් එයාට අමතක වෙලා තියෙන දේ දැනගන්නවට. දැන් කෝල්ඩ් ඉත්තිම බෙලියල් මෙතෙන්ට මායා බලයෙන් කිනි තියන්න හදද්දි දන්වැලෙන් අත ගලව ගන්න කෝල්ඩ් මෙයාට පහර දෙනවා. හැබැයි බෙලියල් කෝල්ඩ්ව මායා බලයෙන් මුලා කරන හින්දා කෝල්ඩ් අඩපණ වුණාම ඒ අතරේ බෙලියල් මේ ගොඩනැගිල්ලට ගිනි තියලා දානවා. හැබැයි හැංගිලා ඉන්න ක්ලෝයි බෙහෙතක් පාවිච්චි කරලා කෝල්ඩ්ව හරිසියට ගත්තම ඉක්මන් කරන කෝල්ඩ් ගිහින් බෙලියන්ව අල්ලගන්න හැදුවත් එයා මෙතනින් පැනලා යනවා. අවුරුදු 800කට පස්සේ කෝල්ඩ්ට කාලය මදි වෙනවා. අනිවාර්යයෙන්ම මරණය කෝල්ඩ්ව හොයාගෙන ඉන්නවා කියලා කෑ ගහගෙන. මෙතනදී කෝල්ඩ්ගේ අතේ ඉතුරු වෙන්නේ බෙලියල්ගේ ඇඳුමේ කෑල්ලක් විතරයි. දැන් ක්ලෝයිගේ මුළු බායකම ගිනි ගන්නවා. මායාවෙන් ගිනි තිබ්බ හින්දා මේක නිවන්න ක්‍රමයක් නැහැ. කොහොම හරි ගිනි ගන්න බායකින් එළියට යන ක්ලෝයි දිහා එළියේ ඉන්න බෙලිය බලාගෙන ඉන්නවා කියලා අපිට පේනවා. දැන් නැවතිලා ඉන්න තැනට ඇවිත් ක්ලෝයි ගොඩක් දුකින් ඉන්නේ කෝල්ඩ් හින්දා යාගේ බායක ගිනිගත් එකට. මෙහෙම ටික වෙලාවක් ඉද්දි ක්ලෝයි ඉන්න තැන තියෙන හැම ලයිට් එකක්ම පුපුරලා ගිහින් එයාව පොළොව ඇතුළට ඇදලා යද්දි කෝල්ඩ් වෙලාවටම මෙතෙන්ට ඇවිත් මෙයාව බේරගෙන අරගෙන යනවා. කෝල්ඩ් නැවතිලා ඉන්න තැනට ක්ලෝයිට මේක කලේ වෙන කවුරුත් නෙමේ බෙලියල්ම තමයි. හැබැයි හරියටම කොයිද ඉන්නේ කියලා බලාගන්න මේ වෙලාවේ ක්ලෝයි කාමරෙන් එළියට එද්දි ඩෝලන් එක්ක එකතු වෙලා කෝල්ඩ් FBI එකේ ඩේටාබේස් එකකින් එයා දැකපු මායාකාරයා ගැන හැම විස්තරයක්ම හොයාගන්න ගමන් ඉන්නේ. මෙයාගේ නම තමයි බල්තසා. ඒත් බෙලිය කියන නම තමයි මෙයා පාවිච්චි කරන්නේ. එලිකුත් මෙයාට තමයි වැඩ කරේ. මේ වෙද්දි කෝල්ඩ්ට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඇයි බෙලිය තමන්ගේ මරණය දැනගන්න එක නතර කරන්න හදන්න කියන එක. මේ දිහා බලාගෙන ඉන්න ක්ලෝයි මේ දෙන්නට කියනවා මායාකාරයෝ හැමෝම නරකයි නෙමෙයි.
එයාලත් මිනිස්සු වගේමයි කියලා. හැබැයි ඉතින් මෙයාලගෙන්ගේ මායාකාරියන්ගේ ලේ තියෙන හින්දා කොහොමත් මේ අය භයානකයි කියන එක තමයි කෝල්ඩගේ අදහස. දැන් මෙයාට ඕන බායකේදී අතරමඟ නැවතුන තැන ඉඳන් එයාගේ මරණය වුණ තැන සිද්ධ වුණු දේවල් මතක් කරගන්න. ඒත් ක්ලෝයි කැමති නෑ කෝල්ඩට උදව් කරන්න ගිහින් ආයෙමත් කරදරේ වැටෙන්න. හැබැයි ඉතින් කෝල්ඩ මෙයාව ආරක්ෂා කරන්නම් කියලා කියන හින්දා ක්ලෝයි වැඩේට කැමති වෙනවා. හැබැයි මේ බෙහෙත හදන්න ඕන කරන දුර්ලභ පැලෑටි තියෙන්නේ දැනට මෙයාගේ යාළුවා මිරෙන්ඩා ළඟ විතරයි. ඒ හින්දා ක්ලෝයි මිරෙන්ඩාට මේ ගැන අහලා මැසේජ් එකක් දාද්දි කෝල්ඩ බිලියන්ගෙන් ලැබුණ ජැකට් එකේ කෑල්ට ඩෝලන්ට දෙනවා. ඒකේ තියෙන රතු පස් ගැන ටිකක් හොයලා බලන්න කියලා. මැසේජ් එක දැක්ක මිරෙන්ඩා ක්ලෝයිට කෝල් කරලා එන්න කියන හින්දා මේ දෙන්න මිරෙන්ඩාගේ තැනට යද්දි බෙලියල් කලින් මෙවිත් මිරෙන්ඩාව මරලා ඒ දුර්ලභ බෙහෙත් පැලෑටිත් විනාශ කරලා ඉවරයි. ක්ලෝයිට එයාගේ හොඳම යාළුවාගේ මරණය මෙතනදී දරා ගන්න බෑ. ඒ හින්දා ක්ලෝයිව සනසන කෝල්ඩ පොරොන්දු වෙනවා මේ වැඩේ කරපු බෙලියල්ව අල්ලගෙන එයාව මරලා දානවා කියලා. දැන් කෝල්ඩගේ වැඩේ කරගන්න මේ දෙන්න යනවා ගොඩක් පරණ මායාකාරයෝ ඉන්න තැනකට. මෙයාලා ගොඩක් ධනවත්. හැබැයි මායාව භාවිතා කරලා තමයි මේ අය පිටතට පේන තරුණ විදියට ලස්සනට ඉන්නේ. කොහොම හරි මෙතන ඉන්න ඩැනික්ව කාලයකට කලින් ඉඳලම කෝල්ඩ අඳුරනවා. ඒ හින්දා ආව කාරණේ ගැන කෝල්ඩ ඩැනික්ට කිව්වම එයා ඕන කරන බෙහෙත් පැලෑටියක් ගෙනත් දෙනවා ක්ලෝයිගේ අතට. හැබැයි මේකේ පස්වෙනුවට තියෙන්නේ සෝන් හාරලා ගත්ත දේවල් කියලා දකින ක්ලෝයි ඒ ගැන කෝල්ඩට කියන්නේ ඇත්තිම ඩැනික් එයාගේ මායා බලය පාවිච්චි කරලා කෝල්ඩව මෝහනයකට පත් කරනවා. දැන් කෝල්ඩට එයාගේ බිරිඳවයි දරුවවයි තමයි මෙවිලා පේන්නේ. ක්ලෝයි මේ වෙලාවේ කෝල්ඩගේ ළඟට එන්න හැදුවත් ඩැනීගේ කට්ටිය ආව අල්ලගෙන ඉන්න හින්දා ක්ලෝයිට ඒක කරගන්න විදිහක් නැහැ. හැබැයි කෝල්ඩ දකිනවා එයාගේ හීන ඇතුළේ ඉන්න ක්ලෝයි ඉක්මනටම අවදි වෙන්න කියලා කීප තැනකදීම කියනවා කියලා. ඒක හින්දා තමන් මෝහනය වෙලා ඉන්නවා කියලා තේරුම් ගන්න කෝල්ඩ ඉක්මනටම පියවිසිහට එද්දි ඩැනීක් මෙයාව හිර කරන්න අරගෙන යන ගමන් ඉන්නේ. හැබැයි කෝල්ඩ මෙතන ඉන්න හැමෝටම පාර දීලා ඩැනීක්ගේ බෙල්ලේ තියෙන මාලේ ගලවලා අරගෙන ඩැනීක්ගෙන් ප්‍රශ්න කරනවා ඇයි බෙලියල් තමන්ගේ මරණය මතක් කරගන්නවට කැමති නැත්තේ කියලා. දැන් කෝල්ඩ ඩැනීක්ගේ පිටත පෙනුම ලස්සනට පෙන්වන බලයේ ගැබ්බෙලා තියෙන මැණික අතේ තියාගෙන ඉන්න හින්දා ඒකට මොකුත් කරන්න එපා කියන ඩැනීක් එයාට බෙලියල් කිසිම දෙයක් කිව්වේ නෑ. හැබැයි ඩාර්ක් මැජික් වලට ගන්න දේවල් කීපයක් නම් එයා තමන්ගෙන් ඉල්ලගෙන ගියා කියලා කිව්වම කෝල්ඩ මේ මැණික්කල ළඟ තියෙන වීදුරුවකට දාලා මෙතනින් යද්දි ක්ලෝයි ඒ මැණික්කල අරගෙන පාගලා කුඩු කරලා දානවා. මේකෙන් මායාවෙන් වහගෙන හිටිය ඩැනීක්ගේ ඇත්තම ස්වභාවය එළියට එනවා. කොහොම හරි දැන් තමයි කෝල්ඩ දැනගන්නේ ක්ලෝයි කියන්නේ අනිත් අයගේ හීනවලට ඇතුල් වෙන්න පුළුවන් ඩ්‍රීම් වෝකර් කෙනෙක් කියලා. ඒ හින්දා තමයි ක්ලෝයි මෙයාගේ හීන ඇතුළට ඇවිල්ලා මෝහණයෙන් ගැලවෙන්න උදව් කරේ. හැබැයි ගොඩක් අය පිළිගන්නේ මේක ඩාර්ක් මැජික් එකක් කියලා වුණත් කෝල්ඩ ක්ලෝයිට ස්තුති කරනවා එයා කරපු උදව්වට. මේ අතරේ බිලියල් ගිහින් මැක්ස්ව පැහැර ගන්නවා එයා කෝල්ඩට උදව් කරපු එකට කරන පරිගැනීමක් විදියට. දැන් කෝල්ඩට එයාගේ මරණය මතක් කරගන්න බෙහෙත් ඕනේ නෑ. මොකද ක්ලෝයිගේ හැකියාවෙන් එයාට ඒක කරන්න පුළුවන්. ඒ හින්දා වැඩි වෙලාවක් ගන්නේ නැතුව කෝල්ඩ ක්ලෝයිගේ උදව්වෙන් යනවා එයාගේ මරණය වුණ මතකයට. ඉතින් කෝල්ඩ රෙජිනවත් මරලා බාගෙට පිච්චුන ශරීරයෙන් බිම දන ගහගෙන ඉද්දි මෙතෙන්ට එනවා ඒ කාලේ හිටිය ඩෝලන්. එයාලා හිතන්නේ කෝල්ඩ මැරිලා කියලා. ඒ හින්දා රෙජිනට ඇනලා තිබ්බ කඩුවත් අරගෙන ඉතුරු වෙලා පණ ගැහෙන ගමන් තියෙන රෙජිනගේ හදවත කඩුවෙන් ඇනලා විනාශ කරන්න යනකොටම මැරිලා කියලා හිතුව කෝල්ඩ වේදනාවෙන් කෑ ගහන්නේ රෙජිනගේ හදවතයි එයාගේ හදවතයි ශාපේ හින්දා එකිනෙකට බැඳිලා තියෙන හින්දා. දැන් ඩෝලන්ට තේරෙනවා රෙජිනගේ හදවත විනාශ කරොත් කෝල්ඩත් මැරෙනවා කියලා. ඒ හින්දා අනිත් අයට පේන්න බොරුවට රෙජිනගේ හදවත විනාශ කරා කියලා පෙන්නලා මේ ඩෝලන් පණ තියෙන රෙජිනගේ හදවත හංග ගන්නවා. දැන් කෝල්ඩට තේරෙනවා 36 වෙනි ඩෝලන්ට මායාකාරයෝ වද දුන්නේ මේ හදවත තියෙන තැන දැනගන්න කියලා. මොකද 36 වෙනි ඩෝලනුත් දන්නවා මායාකාරියගේ මේ හදවත තියෙන තැන. මේ අඳුරු මායාකාරයෝ හදන්නේ ආයමත් රෙජිනව මේ ලෝකෙට ගේන්න. මේ අතරේ බිලියල් පැහැරගත්තු මැක්ස් අරගෙන ඇවිත් ඉන්නේ මායාකාරියගේ ගුහාව තිබ්බ ගහට සමාන පෙනුමක් තියෙන ගහක එයාව ගැට ගහලා බිලි දෙන්න. ඉතින් මේක මෙයා කරන්නේ මායාකාරියව මේ ලෝකෙට ගේන්න. මොකද මේ වෙද්දි බිලියල් ගාව රෙජිනගේ පරණ හදවත තියෙනවා. ඒ හින්දා අවශ්‍ය කරන පුද පූජා කරලා මේ හදවත පස්සයට වැළලුවාම මායාකාරී රෙජිනගේ ආත්මය ආවේශ වෙනවා මැක්ස්ගේ ශරීරයට. මේ දේ මෙහෙම සිද්ධ වෙනකොට කෝල්ඩ ඇවිත් 37 වෙනි ඩෝලන්ට සැර කරලා අහනවා ඇයි රෙජිනගේ හදවත තාම තියෙනවා කියලා එයාට නොකිව්වේ කියලා. ඇත්තට මේ රහස හෙලි නොකරන්න හැම ඩෝලන් කෙනෙක්ම දිරුලා පොරොන්දු වෙලා ඉන්නේ. ඩෝලන්ලා හිතලා තියෙනවා රෙජිනගේ හදවත විනාශ කරොත් ඒකෙන් කෝල්ඩ මැරෙන්න හරි එයාගේ අමරණීයත්වය නැති වෙන්න හරි පුළුවන් කියලා. මොකද රෙජින නැති වුණාට ලෝකේ ඉන්න අනිත් නපුරු මායාකාරයන්ගෙන් ලෝකේ බේරගන්න ඇක්සන් ක්‍රොස් එකට කෝල්ඩගේ අමරණීයත්වය තියාගන්න ඕන. ඒ හින්දා තමයි රෙජිනගේ හදවත එයාලා පරිස්සමට තියාගෙන තියෙන්නේ. හැබැයි 36 වෙනි ඩෝලන් අවසාන දවසේ රෑ කෝල්ඩව මේ වේදනාවෙන් නිදහස් කරන්න හිතාගෙන මායාකාරයගේ හදවත විනාශ කරන්න ඉඳලා තියෙන්නේ. හැබැයි බිලියල් ඒක ගත්ත හින්දා 36 වෙනි ඩෝලන්ට ඒක කරන්න බැරි වෙලා. මේක දැනගත්තම ක්ලෝයිට පල්ලියෙම ඉන්න කියලා කෝල්ඩ එනවා මැක්ස්ව ගැට ගහලා තියෙන තැනට. ඒ වෙද්දිත් එතන මැක්ස් ඉන්නවා දකින්න කෝල්ඩ එයා ළඟට යද්දි ක්ලෝයිගේ වෙස් අරගෙන ඉන්න බෙලියල් කෝල්ඩව රවට්ටලා
එතන තියෙන තුවක්කුවකින් එයාට වෙඩි තියද්දී අතේ තියෙන පීයකින් ඇනලා කෝල්ඩට පුළුවන් වෙනවා බෙලියෙල්ල මෙතනදි මරලා දාන්න. හැබැයි මෙතන ඉන්න මැක්ස් කෝල්ඩගේ හදවත අල්ලගෙන මායාකාරී රෙජිනගේ කටහඬින් කියනවා අමරණීයත්වයේ කවදාවත් කෝල්ඩගේ උනේ නෑ. ඒක තමන්ගේ කියලා. ඇත්තටම ආයෙම රෙජිනට මේ ලෝකෙට එන්න අවස්ථාවක් එනකන් රෙජිනගේ අමරණීයත්වයේ කෝල්ඩට తాවකාලිකව දෙන එක තමයි අපිට රෙජින අර වෙලාවි කරලා තියෙන්නේ. හැබැයි දැන් කෝල්ඩගේ අමරණීයත්වය ආයෙමත් රෙජින ගන්නවා. එහෙම අරගෙන එයාගේ ඇත්තම ස්වරූපයට ඇවිත් මෙතනින් අතුරුදහන් වෙලා යනවා. දැන් කෝල්ඩ අමරණීයත්වයේ නැතුව 36 වෙනි ඩෝලන් ළඟට ඇවිත් ඉන්නේ. බෙලියෙල්ල මරුපු හින්දා ශාපේ බිඳලා ඩෝලන්ට සිහියනවා. ආවම සිද්ධ වුණ හැම දෙයක්ම ඩෝලන්ට කෝල්ඩ කිව්වම එයා හිතනවා අනිවාර්යයෙන්ම රෙජින ආයෙමත් වසංගතයක් එවලා මිනිස්සුන්ව විනාශ කරන්න උත්සාහ ගනී කියලා. ඒ හින්දා අමරණීයත්වය නැතුව වුණත් කෝල්ඩ එයාගේ සේප්පුවෙන් ඕන කරන ආයුධ ටික අරගෙන ආයෙමත් රෙජිනව මරන්න පිටත් වෙන්න හදන්නේ. ඉතින් ක්ලෝයි වගේම 37 වෙනි ඩෝලනුත් කෝල්ඩගේ උදව්වට එනවා. දැන් මේ දෙන්නත් එක්ක කෝල්ඩ ඇවිත් තියෙන්නේ අවුරුදු 800කට කලින් මායාකාරිය හිටිය ගහත් එක්ක තියෙන ගුහාවට. පේන විදිහට රෙජින දැනටමත් වසංගතය නිර්මාණය කරන්න පටන් අරන් තියෙන්නේ. මෙතන තමයි කෝල්ඩ මේ තරම් කාලයක් අල්ලගත්ත නීති කටන මායාකාරයෝ හිර කරලා තියාගෙන ඉන්න පාෂාණය තියෙන්නේ. වසංගතේ නිදහස් කරන්න රෙජින මේ හැමෝගෙම බලය පාවිච්චි කරනවා. ඉතින් ඒක නැති කරන්න ඕන හින්දා කෝල්ඩ මේක ඇතුළේ ඉන්න එලික්ව එළියට ගන්නවා. මේ වෙද්දි රෙජින එයාට විරුද්ධව ඩෝලන්ලත් එක්ක සාමයෙන් වැඩ කරපු හැම මායාකාරයෙක්වම මරලා දාලා. ඒ හින්දා එලික් වෙලියට ගත්ත ගමන්ම මැරලා ඉන්න ග්ලේසර්ගේ බෙල්ලේ තියෙන මුරබටයගේ අතුර ගිහින් එයාව පණ ගන්නනවා. මොකද හිරකාරයන්ව හිර කරලා තියාගන්න එක තමයි එයාගේ රාජකාරිය. මේ ගැන නොදන්න කෝල්ඩ ක්ලෝයිට කියනවා එඩික්ගේ මනසට ඇතුල් වෙලා එයාව හීනෙන් මරලා දාන්න කියලා. මොකද ඒකින් වසංගතේ නවතිනවා. ඒ හින්දා ඩෝලන්න මේ වැඩේ කරන අතරතුර ක්ලෝයිව ආරක්ෂා කරන්න කියලා කෝල්ඩ රෙජින හොයාගෙන යන්න පිටත් වෙද්දී මුරබටය එනවා එලික්ව හිර කරන්න. ඒත් මේ වෙද්දී ක්ලෝයි එයාගේ මනස ඇතුළට ගිහින් ඉන්න හින්දා කෝල්ඩ ගොඩක් අමාරුවෙන් මුරබටයව මරලා යනවා රෙජිනව හොයාගෙන. මේ අතරේ ක්ලෝයිට පුළුවන් වෙනවා හීනේ ඇතුළේ එලික්ව මරලා දාන්න. ඒකෙන් වසංගතයේ නිර්මාණය වෙන එක නතර වෙනවා කියලා අපිට පේනවා. කොහොම හරි කෝල්ඩ රෙජිනව හොයාගෙන යන අතරේ එකපාරට මෙයාට අනාගත ලෝකේ පේන්න ගන්නවා. මේක මිනිස්සු නැති නගර පිටින් පාළුවට ගිය කාලයක්. රෙජින තමයි මේ වසංගතේ නිදහස් කරාට පස්සේ ලෝකේ තියෙන විදිය කෝල්ඩට පෙන්වන්නේ. එයා කියන විදිහට මේක තමයි අනාගතය. හැබැයි මේක උගුලක් කියලා දැනගන්න කෝල්ඩ ඉක්මනටම රෙජිනට පහර දීලා එයාව ගිනිගන්න කඩුවෙන් මරලා දාන්න යද්දිම 37 වෙනි ඩෝලන් ක්ලෝයි වල්ලගෙන එයාව ප්‍රාණපේට අරගෙන ඉන්නේ. මොකද 37 වෙනි ඩෝලන්ට ඕන රෙජිනට උදව් කරන්න. ඒකට හේතුව තමයි මෙයාගේ අම්මයි තාත්තයි දෙන්නම මායාකාරයෝ. ඉතින් කෝල්ඩ පොඩි කාලේ මෙයාව බේරගන්න මරලා තියෙන්නේ වෙන කාවවත් නෙමේ මෙයාගේම දෙමෝපියන්ව. හැබැයි ඩෝලන්ට මායාව පිහිටලා නැහැ. ඒ හින්දා රෙජිනට උදව් කරලා මායාකාරයෙක් වෙන්නයි මෙයාට ඕන. දැන් ඉතින් රෙජින ක්ලෝයි ළඟට ඇවිත් එයාගේ හැකියාව පාවිච්චි කරලා මේ වසංගතේ ලෝකෙට පතුරවන්න පටන් ගන්නවා. ඒ අතරේ ඩෝලන් කෝල්ඩට වෙඩි තියලා රෙජිනගේ මායාව ඉල්ලුවත් ලේවල මායාව නැත්තම් මෙයා නිකම් මිනිස්සෙක් කියන රෙජින 37 වෙනි ඩෝලන්ව මරලා දානවා. මේ වෙද්දි මරණාසන්න වෙන්න කෝල්ඩට එයාගේ පවුල මතක් වෙනවා. මේක තමයි ඒ කට්ටියව මරපු පලිය රෙජිනගෙන් ගන්න තියෙන අවසාන අවස්ථාව. ඒ හින්දා යන්තමට සිහියන කෝල්ඩ එයා මුලින්ම ප්ලේන් එකේ හිටිය මායාකාරියෙන් ගත්ත රූන් ස්ටෝන් ටික මෙතන තියෙන වතුර වලකට දාද්දිම වටේටම අකුණු ගහන්න පටන් ගන්නවා. මේ හින්දා තමයි කෝල්ඩ ප්ලේන් එකේ හිටිය මායාකාරියට කිව්වේ එයා මේවා තෙමා ගත්තේ නැති එක ගැන සතුටු වෙන්න කියලා. කොහොම හරි මේ වටේට මකුණු ගන්න ගත්තම අමාරු වෙන්න නැගිටින කෝල්ඩ රෙජිනගේ පපුව ඉලක්ක කරලා කඩුව විසි කරද්දිම ඒකට අකුණක් වැදිලා රෙජින ආයෙම වතාවක් මැරලා වැටෙනවා. ඉතින් මෙයා මැරෙනවත් එක්කම වසංගතෙත් නැති වෙලා යනවා. ඒ වෙලාවේ විහිදෙන කිරණක් වැදිලා කෝල්ඩව පැත්තකට විසි වෙලා ගිහින් වැටෙනවා. එතනදී අපිට පේනවා ආයෙමත් කෝල්ඩගේ තුවාල හොඳ වෙන්න පටන් ගන්නවා කියලා. ඒ කියන්නේ ආයෙමත් මෙයාට අමරණීයකම ලැබිලා. හැබැයි තාමත් රෙජිනගේ හදවත ඉතුරු වෙලා තියෙන හින්දා කෝල්ඩ ඒක විනාශ කරලා දාන්න යද්දි ක්ලෝයි කෝල්ඩව නතර කරන්නේ මේක කරොත් කෝල්ඩව මැරෙයි කියලා. ඒත් කෝල්ඩට ඕන මේක ඉවරයක් කරන්න. හැබැයි කෝල්ඩ නැති වුණොත් Tamanට මේ ලෝකේ කවුරුත් නැති වෙනවා කියලා ක්ලෝයි මෙතනදී කියන හින්දා කෝල්ඩ එයා ගැන හිතලා මේ වැඩේ නතර කරනවා. මෙතනින් එහාට කෝල්ඩ එයාව රවට්ටපු හින්දා ඇක්සන් ක්‍රොස් එකට වැඩ කරන්නේ නැහැ. හැබැයි නීති කඩ කරන මායාකාරයෝ දඩයන් කරන්න 36 වෙනි ඩෝලන්ගේ උදව් ඉල්ලනවා. මොකද එයා තමයි කෝල්ඩට ඉන්න විශ්වාසවන්තම කෙනා. ඉතින් 36 වෙනි ඩෝලන් කැමැත්තෙන්ම කෝල්ඩට උදව් කරන්න ඉදිරිපත් වෙද්දී තමයි මේ මූවි එක අවසන් වෙන්නේ. ඉතින් කොහොමද මූවි එක? මේ ගැන ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ආයෙමත් මේ වගේ මූවි එකකින් හම්බෙමු. ගෙයින් එන්නම්.